දාසේනි මනුෂ්‍යයන් සතුට කරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇතුව හිතේ අවංක කමිනුත් මාංශාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලේ කීකරුවෙන්. එතකොට ඔබ වැඩ කරන ආයතනය තුල ඔබට ඉහළ සිටින ස්වාමීත්වය ඔබ නිවසක හෝ ආයතනයක හෝ වැඩ කරනවා නම් ඒ ස්වාමීත්වයට ගරු කරන්න පුරුදු වෙන්නලු. දැන් හුඟක් වෙලාවට අන්නේ ස්වාමීත්වයට යටත් වීම අපේ ජීවිතවල නැහැ. කොහොමත් අපි ගැලවෙන්න ඉස්සෙල්ලා කොහොමත් යටත් වෙච්ච අය නෙමෙයිනේ. දැන් මේ යේසුස් වහන්සේ දැනගත්තට පස්සේ එක පාටම අපිව යටත් කරන්න පුළුවන්ද? බෑ. ඒක අමාරුයි. දැන් නමුත් අපි වචනය විශ්වාස කරලා අපිව යටත් කරගන්න ඕනේ. අපිව සකස් කරගන්න ඕනේ. කොහොමද ඒක කරන්න කියන්නේ? නිකන් ඔහෙ උඩින් කරන්නත් බෑ. දාසේනි මනුෂ්‍යයන් සතුට කරන්නන් මෙන් පෙනීමට නොව. දැන් පෙනීමට කරන්න බෑ, උඩින් කරන්න බෑ. හිතේ බැන දෙන්නම්කෝ මං හොඳ වැඩක් කරන්නම්කෝ හරියන්න හොඳ නෑ මේ මිනිස්සුන්ට කියලා එහෙම කරන්නත් බෑලු. පෙනීමට බෑ. අනේ මන්ද මේ වගේ ඔෆිස් එකක් මොකකට හම්බුණාද හෙන ගහන්න ඕනේ මේකට එහෙම කියලාත් බෑ. හිතේ පෙනීමෙන් නෙමෙයි මොනා කරන්න කියනවාද? හොඳට බලන්න මේ පදය 22 වෙනි පදය කොලොස්සි 3 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය ස්වාමින් වහන්සේ කෙරෙහි මුලින් ඉඳන් කියනනම් දාසේනි මනුෂ්‍යයන් සතුට කරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇතුව හිතේ අවංකකමෙන් මාංශාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරු සිටින්නන්ට සියල්ලෙදී කීකරුවන්න. එතකොට එතන කියනවා මොකක්ද? දාසේනි මනුෂ්‍යයන් සතුටු කරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමින් වහන්සේ කෙරෙහි මොනවද? බය ඇතුව. ඇයි අපි යටත් වෙන්නේ? දෙවියන් වහන්සේට තියෙන බය. අපේ හදවතේ දේව බය කියන කොටස තියාගන්න ඕනේ. දේව බය නිසා අපි ඒ ඉහළ ස්වාමීත්වයට ඉහළ ආධිපත්‍යයට අපි යටත් වෙනකොට අන්න එතනදී තමයි ඔබ ආශිර්වාද ලබන්නට යන්නේ. අන්න එතනදී තමයි ඔබ වල්ගයක් නොව හිසක් කරන්න දෙවියන් වහන්සේ පොරොන්දු වෙච්ච පොරොන්දුව ඉෂ්ට වෙන්නට යන්නේ. ආමෙන්. ඒතකොට එතන කියනවා මොකක්ද? පෙනීමට නොව ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇතුව හිතේ අවංකකමින්. මොකෙන්ද ඔබ ඒක කරන්න ඕනේ? දැන් පිටත පෙනුමට නෙමෙයි අවංකව. ඇත්තටම සත්‍ය ලෙසම හිත ඇතුලෙන් යටත් වෙන්න ඕනේ. දැන් ඕක ලේසිද? හැපත් එකෙන් අහන්න ඕක ලේසිද? දැන් මං කියනකොට ඕගොල්ලෝ හොඳට මන් දිහා බලාගෙන ඉඳී. ලේසි නෑ. හිතෙනුත් බණී සමහර වෙලාවට. යා නම් කියයි අපි එපෑ කරන්න කියලා. ඒක ඇත්ත. මොකද ඕගොල්ලෝ දන්නවා කර්කශක නපුරු ඒ වගේම ඕගොල්ලන්ට කරන්න බැරි දේවල් කියන ස්වාමිවරු ඉන්නවා. ඒකට කොහොමද ඒක කරන්නේ? බයිබලේ කියන්නේ ඒකයි. හිතේ ඒක හිත. දැන් ඕන පිටත අපේ මූණ හරි කොහොම හරි අපිට හදා ගන්න පුළුවන්. අපිට බොරුවට හරි පිටින් hina වෙන්න පුළුවන්. ඒ උනාට හිත දකින්නේ කවුද? ස්වාමින් වහන්සේ. උන්වහන්සේ විපාකය දෙන්නෙත් කොහොමද? සිත බලා. පිටත බලා නෙමෙයි සිත බලා විපාකයක් දෙන්නේ. ඒතකොට එතන කියනවා මොකක්ද? හිතේ අවංකකමේ මාශාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලදී කීකරු වෙන්න. නායකත්වයට සියල්ලදී කීකරු වෙන්න ඕන. අන්න එතකොට තමයි ඔබ තුල තියෙන ආධිපත්‍ය ක්‍රියාත්මක වෙන්න යන්නේ. එතකොට ඔබට ඉහළේ තියෙන ස්වාමීත්වයට ඔබට බෑ බොරු කරන්න, වංචා කරන්න, කපටිකම් කරන්න, හොරකම් කරන්න, ඒව කරන්න බෑ. ඒ වගේම මේගොල්ලන් කියන දෙයට ඉහළින් ඔබට යන්න බෑ. ඒගොල්ලන්ගේ ආධිපත්‍යයට ඔබ අවංකව යටහත් වීමක් අත්‍යවශ්‍යව තිබෙනවා. ආමෙන්. ඇයි එහෙම කියන්නේ? 23 වෙනි පදේ අපිට දෙන්නේ. එතකොට ඔබට තේරෙයි. 23 වෙනි පදේ කියනවා නුඹලාට නුඹලාගේ විපාකයේ උරුමය ස්වාමින් වහන්සේගෙන් ලැබෙන බව දැන. අන්න රේමාව. අපි එහෙම අවංකව යටත් වෙනකොට, අපි අවංකව දිව්‍යන් වහන්සේ ඉස්සරහා කීකරු වෙනකොට, අපි අවංකව ක්‍රියාත්මක වෙනකොට අපිට විපාකයක් ලැබෙන බව අපි දැනගන්න ඕනේ. කාගෙන්ද විපාකය ලැබෙන්නේ? ඒ කියන්නේ ආශිර්වාදය ලැබෙන්නේ කාගෙන්ද? සර්ව බලධාරී දෙවියන් වහන්සේ. එතකොට අපේ ජීවිතේ ඕනම තැනක යටත් වෙද්දී ඕනම ආධිපත්‍යයකට මෙතන මේ රැකියාව ස්ථානයේ නෙමෙයි ඕනෑම අධිකාරීත්වයකට අපි යටත් වෙද්දී අපේ සිතේ අවංකකමින් අපි ඒක කරනවා නම් අර ඉහළ පදය පරිදි දෙවියන් වහන්සේට බය නිසා අපි ඒක කරනවා නම් උන්වහන්සේගේ වචනේ කියනවා අපේ විපාකයේ උරුමය වූ ස්වාමින් වහන්සේගෙන් ඒ ආශිර්වාදය අපිට ලැබෙන්න යනවලු. ආමෙන්. ආමෙන්. එස විපාකය ලැබෙන්න නම් අපි අවංකව වැඩ කරන්න ඕන.
ඒ ආයතනයේට බොරු කරන්න බෑ, හොරකම් කරන්න බෑ. දැන් සමහරක් අය ඉන්නවනේ, සමහරක් ක්‍රිස්තියානි අය ඉන්නවා, ඒගොල්ලෝ වුණත් ඒ රැකියා ස්ථානවල හොරකම් කරනවා. ඒකට ඒක දෙවියන් වහන්සේට විරුද්ධයි. සමහරක් අය වංචා කරනවා. ඒක තමයි අපි මේ දේවල් ඔබට කියලා දෙන්නේ. සමහර මුදල් වංචාවන් කරනවා. ඒ නිසා අපි හැම තිස්සෙම අවංකව ක්‍රියා කරන්න පුරුදු වෙන්න ඕනේ. සමහරක් වෙලාවට ඒ ආයතනයේ නැති වෙලා යන වැඩ කරනවා. ඒ ආදායම නැති වෙන වැඩ කරනවා ඒ ආයතනයේට. එහෙම නැත්නම් රහසින් ගිහිලා ඒ වගේම ආයතනයක් පිහිටව ගන්නවා. එහෙම කරන අය ඉන්නවා. ඒකට බයිබලයේ කියන්නේ මොකක්ද? මාංශාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරු සිටින්නන්ට සියල්ලෙදී මොනවා වෙන්නද? කීකරු වෙන්න. කීකරු වෙන්න බැරි නම් හොඳම දේ තමයි ආයතනෙන් අස් වෙන එක. නැත්තම් කීකරු වෙන්න තියෙනවා. ඔබේ ආධිපත්‍ය යටතේ ඉන්න තාක්කල් ඔබ ඒකට ගරු කරන්න ඕනේ. ඒ ආධිපත්‍ය යටතේ ඔබ රැඳී සිටින්න ඕනේ. එතකොට තමයි ඔබේ ආශිර්වාදය ඔබේ ජීවිතයට පැමිණෙන්න යන්නේ. මම ඒකයි මේක උගන්වනකොටම අද දවසේ මම ඔයගලන්ට පටන් ගත්තෙම මේක කියන්න ලේසි, කරන්න ගියාම තමයි මේකේ අමාරුව අපිට දැනෙන්නේ. මේක මට ඔබට දේශනා කරන්නත් ලේසි. ඔබට දැන් අහගෙන ඉන්නත් ලේසි. සමහර විට අපහසු ඇති. හැබැයි ඔබ ස්වාමියෙක් නම් ඔබ බොහොම සතුටෙන් අහගෙන ඉඳී. මොකද ඔබ යටතේ වැඩ කරන අය එහෙම වෙන්න ඕනි කියලා ඔබේ හිතේ කල්පනාවක් ඇති වෙයි. හැබැයි මතක තියාගන්න මේක ක්‍රියාවට නංවන මනුෂ්‍යයට යම් අපහසුයක් තියෙනවා. හැබැයි යා ස්වාමින් වහන්සේට බය නම් යාට අපහසුයක් නැහැ. ආමෙන්. මොකද ඉහළ පදේ කියනවා උන්වහන්සේට බයත් අවංකකම නිසාත් එසේ කරන්න. ආමෙන්. එතකොට උන්වහන්සේගේ විපාකය අපිට ලැබෙන්න යනවලු. 24 වෙනි පදයට අපි ගමන් කරමු. නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යන්ට නොව ස්වාමින් වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවය කරන්නේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේටය. ආමෙන්. එතකොට අපි මේ හැම වැඩක්ම අපි කරන්නේ කාටද? දෙවියන් වහන්සේට. නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට. එතකොට උන්වහන්සේගේ වචනේ කියනවා නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යන්ට නොව ස්වාමින් වහන්සේට මෙන් සිතින් කරන්න. අන්න එක තමයි සැබෑ යටහත්කම. ඔබ යම් ස්ථානයක ක්‍රියාත්මක වෙනකොට, වැඩ කරනකොට, යම් ආධිපත්‍යයකට ඔබ යටත් වෙනකොට ඔබ ඒක කරන්නේ කාටද? ස්වාමින් වහන්සේට. ඔබේ පුද්ගලයාට නෙමෙයි යටත් වෙන්නේ කාටද? දනාසිගේ වචනයට. ඔබ යටත් වෙන්නේ උන්වහන්සේගේ ආධිපත්‍යයට. අන්න එහෙම හිතන්න පටන් ගන්න. එතකොට ලේසි වෙනවා මේක. ඔබ හිතන්න පටන් ගත්තොත් ඔය වගේ මිනිස්සුෙකුට මං යටත් වෙයිද, මං ඔලුව පාත් කරයිද කියලා කවදාවත් ඔබේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රිස්තියානි ජීවිතේ මේ ගුණාංගය ඇති කරගත යුතු දෙයක්. ආමෙන්. දැන් හුඟක් වෙලාවට අපි හිතනවා අපිට ආධිපත්‍යයේ බලය තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් අපේ ඒ ඉහළ ආධිපත්‍යයන් පාලනය කරන්න. අපිට බෑ සමහර තැන් ඒගොල්ලෝගේ පාලනය කරන්න. ඒගොල්ලොන් ඒකෙදී ඒගොල්ලොන් ස්වාමිත්වයේ ලෙස වෙනස් විය යුතු වගේම ඔබ සේවකයන් ලෙස ඔබේ ජීවිතය පරිවර්තනය කරගත යුතුව තිබෙනවා. ආමෙන්. ආමෙන් කියන්නේ. ආමෙන්. නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යන්ට නොව. එහෙනම් අපි කරන කිසිම දෙයක් මිනිස්සුන්ට වගේ හිතලා කරන්න යන්න එපා. අපි ඒක කරන ඕනම දෙයක් ඔබේ හදවතට ගන්න මම මේක දෙවියන් වහන්සේට කරන්නේ. දේව රාජ්‍යයට කරන්නේ. මම මේක කරන්නේ උන්වහන්සේට, ක්‍රිස්තුස් වහන්සේට. අන්න එහෙම හිතලා ඔබ වැඩ කරන්න පටන් ගන්නකොට ඔබ අවංකවම වැඩ කරන්න පටන් ගන්නවා. ආමෙන්. ඔබ කැපවීමෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඔබ කරන වැඩය 100% සාර්ථකයි. සාර්ථක නිසා දෙවියන් වහන්සේගේ විපාකය ඔබ වෙතට පැමිණෙන්න පටන් ගන්නවා. ආමෙන්. ආමෙන්. මොකද 25 වෙනි පදේ කියනවා අපිට දෙන 25 වෙනි පදය. මක්නිසාද අයිතිය කරන්නා තමා කරන්නා වූ අයිතියේ ඵල ලබන්නේ. තරාතිරම් බැලීමක් නැත්තේ. ඔන්නෝක තමයි දේව රාජ්‍යයේ තියෙන වැදගත්ම දේ. තරාතිරම් බැලීමක් නැහැ. කවුරු හරි ඒක කාට හරි අයිතියක් කළොත් ඒ අයිතිය යට ආයි පහු ලැබෙන්න යනවා. ඒ නිසා ඔබ ව්‍යාපාරයකට එක වැපුරුවොත් ඒ කියන්නේ ඒක ඔබට ඉහළ ඉන්න ස්වාමිත්වයට හිතලානේ ඔබ කරන්නේ. ඒකට ඒ ව්‍යාපාරයට වැපිරීම ඔබේ ව්‍යාපාරයක් පටන් ගත්තොත් එහෙම කරලා ඔබටත් ඒකම ඵල හම්බ වෙනවා. ඔබටත් එන්නේ මේ වගේ මිනිස්සු තමයි. ඒ නිසා අයුක්තිය කරන්න එපා. මිනිස්සෙක් වපුරන දේ කපා ගන්නය කියලා බයිබලයේ කියන්නේ ඒකයි. උඟා ක්‍රිස්තියානි අය මෙවැනි දේවල් කරලා ප්‍රශ්න කරනවා. ඇයි දෙවියන් වහන්සේ අපිට මෙහෙම? දෙවියන් වහන්සේ නෙමෙයි මේ අපේ වරදි නිසා. අපේ දුර්වලකම් නිසා.
අපි උන්වහන්සේගේ නියෝගයන් නිවැරදිව ක්‍රියා නොකිරීම නිසා උන්වහන්සේ අපිට දීලා තියෙන සමහර අලුත් ගිවිසුමේ උන්වහන්සේ අපිට කියලා තියෙන දේවල් වලට අපි එකඟ නොවීම නිසා දැන් හුඟක් වර්තමාන මිනිස්සු වැඩ කරන්නේ ඔය උඩින් පල්ලෙන්නේ නේද? ඒගොල්ලොන්ගේ කිසිම ගණන් දීමක් ඒ කියන්නේ යම් විශ්වාසවන්තකමක් අවංකකමක් ඒ වැඩ කරන තැනට පක්ෂපාතීත්වයක් හුඟක් අඩුයි මිනිස්සුන්ගේ. හොඳට බලන්න ආයතනයක දැන් ඔබ ව්‍යාපාර කරනවා නම් ඔබ ඒක අත්දැකලා ඇති. මේ මිනිස්සු බලන්නේ ඒ වෙලාවේ කාලය ගත කරලා පඩි අරගෙන යන්න. ඒ මුදල අරගෙන යන්න. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ආකල්ප හරි නෑ. ඒ ආකල්ප නිවැරදි නැති නිසා මිනිස්සු ආශිර්වාද ලබනවා අඩුයි. ඒකයි බයිබලයේ බලන්න දැන් ඔය ඔක්කොම කියලා 25 වෙනි පදය මෙතනින් මේ තුන්වෙනි පරිච්ඡේදය අවසන් වෙන්නේ. තුන්වෙනි පරිච්ඡේදය අවසන් කරන්නේ පාවුල්තුමානි කොලිසිවරුන්ට මේ හසුන ලියන්නේ. ඒකට පාවුල්තුමා අවසානයේ කියනවා මොකක්ද ශුද්ධාත්මයන් වහන්සේගේ පෙළඹවීම මත මක්නිසාද අයුක්තිය කරන්නා තමා කලව් අයුක්තියේ ඵල ලබන්නේ. ඒකට ඔබ ඒ ආයතනයකට වංචා කළොත් ඒකේ ඵලය ඔබට කවදා හරි ලැබෙනවා. ඔබට බෑ ඒක ඉතින් බැඳලා තහනම් කරලා එහෙම වෙන්න එපා කියන්න. ඒක වැරදි. නම් වරද පිළිගෙන පස්තැවිලි වෙන්න වෙනවා. කලව් අයුක්තියේ ඵල ලබන්නේ. තරාතිරම් බැලීමක් නැත්තේ. තරාතිරම් බැලීමක් නෑ. ඔබ ඒ වගකීමේ හරියට සිට ගන්න. ඔබ ඔබගේ යට තින්න සේවකයන්ට ස්වාමියෙක් නම් හොඳට සලකන්න. ඒ වගේම තමයි ඔබ සේවකෙක් නම් ඔබේ ඉහළ ස්වාමීත්වය කියන දේ ඔබේ ආයතනයේ ඔබ කරන්න බැඳී සිටිනවා. ආමෙන්. අවංකව කරන්න. ස්වාමින් වහන්සේට මෙන් කරන්න. සිතින් දෙවියන් වහන්සේට වගේ වැඩ කරන්න පටන් ගන්න. ආමෙන්. ගන්න මුදලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. පොඩි මුදලක් ගත්තත් ඒක ආශිර්වාද ලබන්නට යනවා. ආමෙන්. ඒක සාර්ථක ජීවිතයක් ඇතිවීමට හේතුවක් බවට පත් වෙනවා. අයුක්ති කියන්නේ අපි වංචා කරලා ඒක ගත්තොත් වංචාවෙන් ඒක නැති වෙලා යනවා. ඔබ ඒක හොරකම් කරලා ගත්තොත් ඒ හොරකමකින්ම ඔබ ඒකත් නැති වෙලා යනවා. ඒක තමයි බයිබලයේ කියන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම අපේ ජීවිතවල අපි සාධාරණ ලෙස සිට ගන්න පුරුදු වෙන්න ඕනේ. ආමෙන්. ඒක අමාරුයි. මොකද අපි එහෙම වෙච්ච අය නෙමෙයි. නමුත් දැන් අපිව එහෙම කරගන්න වෙනවා. ඔන්න තේරෙනවද? මොකද මේ සමාජයේ යන්නේ එහෙම නෙමෙයි. නමුත් අපිට එහෙම වෙන්න තියෙනවා. ඒක අපේ වගකීමේ කොටසක්. දැන් අපිට කියන්න පුළුවන් අරයා හොරක කළා, අරයා වංචා කළා බලන්නකෝ ඒගොල්ලෝ හොඳට ඉන්නවා. බයිබලයේ කියනවා මොකක්ද? ඒ අයව වහා නිල් පලා වගේ කපනවලු. ඒ කියන්නේ කොයි වගේ? තනකොළ වගේ කපලා දානවලු යම් කාලේ. තනකොළේ වේගෙන් ඉක්මනින් හොඳට වැඩෙනවා. ඒත් කැපෙන කාලයක් තියෙනවා. අපිට පේන්නේ අර මේ මිනිස්සගේ වර්ධනය. අපිට පේනවා එහෙම වංචා කරන, අයුක්තිය කරන, හොර කරන නේද? ආයතනයේ වුණත් වංචා කරන මිනිස්සයට තැනක් හම්බ වෙනවා. උසස් වීම හම්බ වෙනවා. පිළිගැනීම හම්බ වෙනවා නේ? නේද? ඒගොල්ලන්ට තමයි බොස් ගොඩාක් ආදරේ, හොඳින් කතා කරනවා. එතකොට අපිටත් හිතෙනවා හොරෙක් වෙන්න. ඔන්න ප්‍රශ්නය. නමුත් අන්න එතනදී ඔබ මෙන්න මේ 25 වෙනි පදය මතක තියාගන්න. නෑ දවසක ඒකේ අයුක්තියේ ඵලය කපා ගන්නට යනවා. නිසා අයුක්තියක් කරන්න ඔබේ සිත ඔබ ඉඩ දෙන්න එපා. ආමෙන්. මොකද අයුක්තිය කරන්න තමා කළා අයුක්තියේ ඵල ලබන්නේ. දැන් එතන දෙවියන් වහන්සේ කියනවාද මං තරාතිරමක් බලනවා. මෙයා දැන් කලින් ගැලවිච්ච කෙනෙක්, මෙයා වචනේ දන්න කෙනෙක්, මෙයා නිතර සභාවට එන කෙනෙක්, මෙයා දසෙන් කොටසක් දෙන කෙනෙක්. ඒ හින්දා මෙයාට එහෙම කරන්න හොඳ නැහැ කියලා දෙවියන් හිතනවා කියනවාද? නෑ. දැන් අපි කියන එයා එහෙම කළොත් එයාට තරාතිරමක් බැලීමක් නැතුව මේ අලුත් ගිවිසුමිය පරණ ගිවිසුමිය නෙමෙයි. දැන් සමහර අය කියනවානේ පරණ ගිවිසුමිය එහෙම තියෙන්නේ අලුත් ගිවිසුමිය නෙමෙයි තියෙන්නේ. තරාතිරම් බැලීමක් නැහැ. අපේ හෘද සාක්ෂිය දොස් නොපරවනවා නම් බයිබලයේ කියනවා අපි ආශිර්වාද ලබන්ට යනවා කියලා. ආමෙන්. ඔබ කරන කාර්යයේදී ඔබ හැමතිස්සෙම කිතුණෙක් බව මතක තියාගන්න. ඔබ යේසුස් වහන්සේගේ නියෝජිතෙක් බව මතක තියාගන්න. ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් බව මතක තියාගන්න. අන්න ඒක තමයි ඔබ සාර්ථක වීමේ රහස බවට පරිවර්තනය වෙන්න යන්නේ. ආමෙන්. එතකොට ආධිපත්‍ය බලය ක්‍රියාත්මක වීමට අපේ ජීවිත අපි යටහත් කරගන්න ඕනේ. අපි වැරදි කරලා අපි දෙවියන් වහන්සේ අපිව ආශිර්වාද කරයි, අපිව රැකවල් කරයි කියලා හිතන්න නරකයි. අපි වැරදි කළොත් ඒවේ ඵලය භුක්ති විඳින බව බයිබලයේ කියනවා කවදා හරි. ඒ අයුක්තිය කරන්න තමා කළා අයුක්තියේ ඵල මොනවාද වෙනවා කියන්නේ? ලබන්ට යනවා. ඉතින් ඒ නිසා අපි අපිව බලා ගැනීම ඉතාම වැදගත්. ඔබ දන්නේ නැති කාලේ මේ වචනය නොදන්නා නිසා, මේ කොටස නොදන්න නිසා ඔබ අතින් වැරදක් වෙලා තියෙනවා නම් ඔබ දනස්සගෙන් සමාව ඉල්ලන්න.
උන්වහන්සේට කියන්න ස්වාමිනී මට සමා වෙන්න මම ඒක දන්නේ නැතුව මගේ අතින් එහෙම වෙලා තියෙනවා. ඔබ මට සමා වෙලා මාව නැවත ආශිර්වාද කරන්න. මට ආයි මාර්ගයක් විවෘත කරලා දෙන්න. දනසිකින් ඉල්ලන්න. ඒ විශ්වාසවන්තයේ අවංක භාවය ඔබේ ජීවිතේ ඔබ ඇති කරගන්න. ආමෙන්. සිතින් ස්වාමින් වහන්සේට මෙන් දේව බයකින් අවංකකමින් ඔබ ක්‍රියා කිරීම උන්වහන්සේගේ කැමැත්තයි. අපි කොලොස්සි 4 වෙනි පරිච්ඡේදයේ 1 වන පදය වෙතට ගමන් කරමු. කොලොස්සි 4:1 කියනවා ස්වාමිවරුනි ස්වර්ගයේ නුඹලාට ස්වාමිවරු කෙනෙක් සිටින බව දැන නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨ වූ සාධාරණ වූ දේ කරන්න. ස්වාමිවරුන්ට කතා කරනවා. ඒ කියන්නේ බොස්ලාට ආධිපත්‍ය දරන අයට කතා කරනවා. නායකත්වයේ දරන අයට කතා කරනවා. මොනවද කියන්නේ? ස්වාමිවරුනි. ස්වාමිත්වයේ දරන අයනි. ආධිපත්‍ය දරන අයනි කොහොමද වැඩ කරන්න ඕනේ? ස්වර්ගයේ නුඹලාට ස්වාමි කෙනෙක් සිටින බව දැන. අපි ඕනම දෙයක් කරනකොට මතක තියාගන්න ඕනේ අපිට ඉහළින් දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. හුඟක් මිනිස්සුන්ට මේ සභාවට ආවම තමයි දෙවියන් වහන්සේ මතක් වෙන්නේ. නමුත් අපි කරන හැම කාර්යයකදීම අපිට ඉහළින් දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. අපිට එහෙම මතක තියෙන්න ඕනේ. මෙතන කියන්නේ ඒකයි. ස්වාමිවරුනි ස්වර්ගයේ නුඹලාට ස්වාමි කෙනෙක් සිටින බව දැන. මං කරන හැම දෙයක් දිහාම බලන් ඉන්නවා දෙවියන් වහන්සේ. පේනවා. අපි දැන් ওই ගායනා කරන්නේ. ගීතාවලිය 139 කියන්නේ මොකද්ද කියන්නේ? ඔබ වහන්සේගෙන් දුරස් වෙලා කොහොවත් යන්න බෑ. අපිව පේනවා. මව් ගර්භයේදීත් අපිව දැක්කා කියලා තමයි අපි එතන කියන්නේ ගීතාවලිය 139 නේද? එහෙනම් අපිව රහසින් හදනකොටත් අපිව දැක්කා කියනවා. එහෙම දැක්ක දෙවියන් වහන්සේ දැන් මේ ඇවිදලා ජීවත් වෙනකොට අපිව පේන්නේ නැද්ද? හොඳට පේනවා. ඒකට අපි කරන හැම දෙයක් දිහාම උන්වහන්සේ බලාගෙන සිටිනවා. ඉහළ ස්වාමියෙක් සිටින බව හැමතිස්සෙම මතක තියාගන්න. ඔබ විතරක් බොස් නෙමෙයි ඔබට ඉහළත් තව බොස් කෙනෙක් ඉන්නවා. නායකත්වයේ දරනකොට ඒක හැමතිස්සෙම හිතේ ධාරණය කරගන්න ඕනේ දෙයක්. එතකොට එතනදී තමන් යටහත් වෙන්න පටන් ගන්නවා. ඒක ඕනම කෙනෙක්ට සේවය වෙන්න පුළුවන්, ඒක රැකියාව වෙන්න පුළුවන්. ඕනෑම ස්ථානයක නායකත්වයේ දරන කෙනා කර්කශක වෙන්න හොඳ නෑ. එතන කියනවා මොකක්ද? ස්වාමිවරුනි ස්වර්ගයේ නුඹලාට ස්වාමි කෙනෙක් සිටින බව දැන නුඹලාගේ දාර්ශයන්ට, ඒ කියන්නේ තමන් යටතේ වැඩ කරන මිනිස්සුන්ට, තමන් යටතේ වැඩ කරන සේවකයින්ට කොහොමද කරන්න කියන්නේ? ධර්මිෂ්ඨ වූ 1 2 සාධාරණ. ධර්මිෂ්ඨ වූ සාධාරණ. ධර්මිෂ්ඨ වූ සාධාරණ. ක්‍රිස්තියානි ජීවිතයේ දෙකම තියෙන්න ඕනේ. දැන් ලෝකේ මිනිස්සුන්ට මතයක් ඇදිලා තියෙන්නේ ඒකයි. ඔයගොල්ලෝ මොන පව් කළත් ප්‍රශ්නයක් නැහැ නේ. ඔයගොල්ලන්ට පාප කමාවරන් නෑ. ධර්මිෂ්ඨ සාධාරණ දේ කරන්න කියලා අපිට කියලා තියෙනවා. ආමෙන්. අපි මතක තියාගන්න ඕනේ අපිට ඉහළින් ස්වාමිත්වයක් ඉන්නවා. අපිට ඉහළ තව කෙනෙක් ඉන්නවා. ඒ කවුද? සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ. එතකොට තමයි ඔබේ ආධිපත්‍යය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ සභාව. ආමෙන්. එතන කියනවා ස්වාමිවරුනි ස්වර්ගයේ නුඹලාට ස්වාමි කෙනෙක් සිටින බව දැන නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨ වූ සාධාරණ වූ දේ දෙන්න. මොනවද දෙන්න කියන්නේ? ධර්මිෂ්ඨ දේවලුයි සාධාරණ විදිහටයි වැඩ කරන්නේ. ඒගොල්ලන්ගේ අනවශ්‍ය පඩි කපා දැමීම, ඒගොල්ලන්ගේ මුදල් ලබා ගැනීම, ඒගොල්ලන්ට අනවශ්‍ය ලෙස පීඩනයටපත් කිරීම, ඒගොල්ලන්ට හිරිහැර වෙන විදිහට ආයතනයේ යම් නීති සකස් කිරීම වලින් වැළකෙන්න. ධර්මිෂ්ඨ නීති යොදවන්න. ඒගොල්ලන්ට හරියට ඒගොල්ලන්ට සලකන්න පුරුදු වෙන්න. ඔබ යටතේ වැඩ කරන මනුෂ්‍යයට හරියට සලකන්න පුරුදු වෙන්න. එතකොට ඔබ ආශිර්වාද ලබන්ට යනවා. ආමෙන්. ඒකයි මෙතන කියන්නේ නුඹලාගේ දාසයන්ට. දාසයන් කියන්නේ කවුද? යටතේ වැඩ කරන මිනිස්සුන්ට. ධර්මිෂ්ඨ වූ සාධාරණ වූ දේ දෙන්න. ආමෙන්. මොනවද දෙන්න කියන්නේ? ධර්මිෂ්ඨ දේත් සාධාරණ දේ. එහෙනම් ඔබ ආයතන කරන, ව්‍යාපාර කරන, රැකියාවන් කරන අය නම් මතක තියාගන්න ඔබගේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීමේදී ස්වාමින් වහන්සේ මේ දෙස බලා සිටිනවා. මේ දෙස අවධානය යොමු කරනවා. ඔබේ ආධිපත්‍යයන් වලට කොච්චර ගෞරව කරනවාද, කීකරු වෙනවාද, යටහත් වෙනවාද, ඒවැදී කොහොමද ඔබ ක්‍රියාත්මක වෙන්නේ, හැසිරෙන්නේ, තීරණය කරන්නේ කියලා දෙවිඳුන් බලාගෙන සිටිනවා. ආමෙන්. ඒ බලා සිටීමේදී ඔබ සාධාරණ විය යුතුයි. ඔබ ධර්මිෂ්ඨ විය යුතුයි. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද කියලා බලීම ඊටාම වැදගත්. දැන් සමහරක් අය ඉන්නේ අධික පීඩනයටපත් කරනවා. පුංචි මුදලක් දීලා ලොකුවට වැඩ ගන්නවා. එහෙම ඉන්නව නායකත්වයන්. එහෙම ඉන්නව ස්වාමිවරු. එහෙම ඉන්නව බොස්ලා.
එතකොට ඒ සේවකයා යන්න තැනක් නැති හින්දා ජොබ් එකක් නැති හින්දා ඉවසගෙන වේදනාවෙන් වැඩ කරනවා. එතකොට ඒගොල්ලන්ට ඉහළ ස්වාමියෙක් ඉන්නවා. එතකොට ඒකට දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. සාධාරණ වෙන්න. සමහරක් අය වැටුප දෙන්නේ නැහැ. දැන් බලන්න යාකෝබ්ගේ ලාබන් දසවතාවක් යාකෝබ්ගේ වැටුපට වංචා කරාලු. බයිබලයේ ඔබ කියවලා ඇති උපත්ති පොතේ. 10 වතාවක් පඩිය වෙනස් කරාලු. දෙන්නේ නැතුව හිටියාලු. දෙවියන් වහන්සේ ඒ නිසාම යාකෝබ්ට මාර්ගයක් හදලා දුන්නද නැද්ද? හදලා දුන්නා. යාකෝබ් දෙවියන් වහන්සේගේට කියනවා ප්‍රශ්නය. ලාබන් එක්ක රණ්ඩු වෙන්න යන්නේ යාකෝබ් දෙවියන් වහන්සේට ප්‍රශ්නය කියනවා. දෙවියන් වහන්සේ බයිබලයේ ප්‍රථම වතාවට ව්‍යාපාරික ප්‍රඥාව යාකෝබ්ට තමයි ලබා දෙන්නේ. දෙවියන් වහන්සේ කියනවා මොකක්ද? වතුරට කෝටු කෑලි තියන්න. දෙවියන් වහන්සේ විශාල ප්‍රඥාවක් දෙනවා යාකෝබ්ට ධනවත් වෙන පිණිස. ඇයි? ස්වාමියා ඔහුට වංචා කළා. ස්වාමියා ඔහුට ගෙවිය යුතු වැටුප හරියට ගෙව්වේ නැහැ. ඔහුට සාධාරණ ලෙස සැලකුවේ නැහැ. දෙවියන් වහන්සේ අන්න බලන්න ඉහළ ස්වාමියෙක් ඉන්නවා. ස්වාමිවරුනි ස්වර්ගයේ නුඹලාට ස්වාමි කෙනෙක් සිටින බව දැන. යාකෝබ්ට දෙවියන් වහන්සේ ස්වාමියා සැලකුවා. ආමේන්. ඒක ඔබගෙට එහෙම කවුරු හරි කරනවා නම් ඒක යුක්තිය ඉෂ්ට කරන්න දෙවියන් වහන්සේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙනවා. ආමේන්. උන්වහන්සේට මොරගසනකොට උන්වහන්සේ මාර්ග අරිනවා. දොරවල් අරිනවා. ආමේන්. උන්වහන්සේ සාධාරණ ඉෂ්ට කරන්න බැඳී සිටිනවා. ඒකයි මේ වචනින් කියන්නේ. යාකෝබ්ට එසේ කළා. යාකෝබ් දනවසට කියනකොට ලාබන්ට වඩා ධනවතෙක් වුණා කවුද? යාකෝබ්. කිසිම දෙයක් නැතුව හිස්ව ගිය මිනිසයා කොටස් දෙකක් වෙන් කරලා ඉදිරියට සතුරන් ඉදිරියේ ගමන් කරන්න පුළුවන් ශක්තිය ධනවත් භාවය දෙවියන් වහන්සේ ඇති කරනවා. ආමෙන්. ආමෙන්. ඔව් හිස්ව ආව මිනිසෙක් පිරී ඉතිරියන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. මොකක්ද රහස? ඔහුගේ ස්වාමිත්වයට ගරු කළා. ඔහු අවංකව වැඩ කළා. ඔහු දෙවියන් වහන්සේට බයව වැඩ කළා. අන්න එතනයි සාර්ථක. එතකොට නිවැරදි ආධිපත්‍ය දැරීම අපි සාර්ථක වෙන්න යනවා. ආමෙන්. ඔබ හිතන්න එපා මම වැරද්ද කරලා ඒක බැඳලා තහනම් කරනවා. එහෙම කරන්න බෑ. එතන ආධිපත්‍යයක් ගමන් කරන්නේ නැහැ. එතන ආධිපත්‍යයක් නැහැ. ඔබ එතන සාධාරණ විය යුතුයි. මම අවසාන වශයෙන් නැවත කියන්නම් ස්වාමිවරුනි ස්වර්ගයේ නුඹලාට ස්වාමි කෙනෙක් සිටින බව දැන නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨ වූ සාධාරණ උදේ දෙන්න. සාධාරණ උදේ දෙන්න. සාධාරණ විදිහට වැඩ කරන්න. එතකොට ඔබ සාර්ථක කිතුණුවෙක් වෙන්න යනවා. ආමේන්. මොකද කවදාවත් කිසිම දෙයකදී සාධාරණ වැඩ කරන මිනිහෙක්ව දෙවියන් වහන්සේ අත්හරින්නේ නැහැ. ආමේන්. සාධාරණ වෙන්න. තමන්ගේ ව්‍යාපාරවලදී තමන් වැඩ කරද්දී සාධාරණ. තමන්ට සමහරක් වෙලාවට පාඩු වුණත් සාධාරණ වෙන්න. ඒ සාධාරණත්වයට දෙවියන් වහන්සේ ඔබට යුක්තියක් ඉෂ්ට කරන්නට යනවා. ආමේන්.